පොහොය වැඩසටහන මම විශ්වාස කරනවා මට ඒකට අදහස් දක්වන්න සියලුම දෙනා. අන්න ඒක අපිට අවශ්‍යයි ගවේෂණයක්. මොකද එහෙම යම්කිසි පරීක්ෂණයක් සමීක්ෂණයක් අවශ්‍යයි. පොහොය වැඩසටහන අවශ්‍යයිද නැද්ද කියලා මට හරියටම මේ අහන බණ අහන අය නොඑක් මාධ්‍යයෙන් දැනුම් දෙන්න විශේෂයෙන් දිල්හන් මහත්තයට දැනුම් දෙන්න පුළුවන්. එහෙම වුණොත් අපි ඒ වැඩසටහන එක්ක කරනවද නැද්ද කියලා තීරණය කරමු. අපි උත්සාහ ගන්නේ උප්පරිම ඔබට ධර්මයේ පෙන්වලා දෙන්න. ඒ නිසා ඔබගේ වීරිය මීට වඩා තියෙන්න ඕන. ඒ නිසා වීරියේ තියෙන දුර්වලකම් මොකද මම වීරිය උපදවගෙන මම එනවා බණ කියන්නේ. නමුත් බණ අහන අයගේ වීරිය දැක්කහම මගේ වීරිය සිඳිලා යනවා. ඒ නිසා දැන් මේ ලෝතුරුවන්නේ බණ අහන අය මේ ඔබ ගැන නෙමෙයි මම මේ කියන්නේ. මේ සංරාම රාත්‍රියේ බණ අහන අය ගැන නම් මට ලොකු පැහැදීමක් තියෙනවා. මොකද එළි වෙනකන් වුණුත් මං වගේම වාඩි වෙලා ඉන්න ඕන සැලීම. ඉතින් එහෙම ඉන්න ඔබට විශාල සමාධියක් වැඩිලා තියෙන්න එපා. නැත්තම් ඔහොම ඉන්න බෑ. ඒ නිසා ඔබ ගැන නෙමෙයි මම මේ කියන්නේ. ඔය අර වගේ වැඩසටහන් වලට එන යන අය දැන් ඒව නිකන් අර සම්ප්‍රදායක් වශයෙන් අපි ඔන්න ඔය පොයේ දවසට අනුරාධපුරේ ගිහිල්ලා ඔන්න ඔය සිල් ගන්න යමල්ලා කියලා ඔහේ නිකන් ඇවිල්ලි වෙලා ඉටිකොලයක් දාගෙන නිදාගෙන ඉඳලා යන සම්ප්‍රදායේ සීල වැඩසටහනක් නෙමෙයි මේක. පොහොය කියන්නේ පිරිසුදුභාවය. එහෙනම් පෙහෙවස් කියන්නේ පිරිසුදුව වාසය කිරීම. අන්නේ පිරිසුදු වාසය කියන්නේ මොකක්ද කියලා පැහැදිලිව පෙන්වලා දීලා ඒ සඳහා ඒ අවශ්‍ය කරන පුණ්‍ය ක්ෂේත්‍රයක් හදලා දෙන එක තමයි අපේ බලාපොරොත්තු. ඒ නිසා පොහොය වැඩසටහන ගැන ඔබේ අදහස් දක්වන්න ලෝතුරු වර්ණ අදහස් ගැන ලෝතුරු වර්ණ ගැන ඔබගේ අදහස් මට වැඩක් නැහැ. ඔබ අහන් හිටියත් නැතත් මම ඒ බණ කියනවා. ලෝතුරු වර්ණ. ඒක මගේ යුතුයකම. සාදු. ගේටි කන අය කාපු දෙය. එතන ලෝතුරු වර්ණ කිසිම කෙනෙක්ගෙන් මට විමර්ශනයක් අවශ්‍ය නැහැ. ලෝතුරු වර්ණ මම අනිවාර්යයෙන්ම හැම සෙනසුරාදාවකම ඔබට අහන්න සලස්වනවා ඉදිරියේදී විශේෂයෙන් සෞඛ්‍ය ප්‍රශ්නයක් ආවේ නැත්තම්. ඉතින් අර පොහොය වැඩසටහන කියන්නේ මෙතන සහභාගීත්ව වැඩසටහනක් නිසා ඒකට සහභාගී වෙන අය අපිට දැනුම් දෙන්න යා අවශ්‍යයිද නැද්ද කියලා ඉදිරි කාලය ඇතුළත ඔබගේ අදහස් දක්වන්න. හැම කෙනෙක්ටම පුළුවන් තමන්ගේ අදහස් පළ කරන්න. ඒ විදිහට සමහරට ඔබේ අම්මා දැන් තමන්ට එන්න බැරුණට තමන්ගේ අම්මලා තාත්තලට එන්න පුළුවන් පොහොය වැඩසටහනට. මේ විදිහට මේ ගමේ අයටයි දුර බැහැර අයටයි හැමෝටම තමයි මේ වැඩසටහන පැවැත්වෙන්නේ. ඉතින් කරුණාකරලා ඒක දැනුම් දෙන්න. මොකද ඒකට සූදානම් වෙන්න ඕන අපි. ඒ නිසා පොහොය වැඩසටහන ගැන විශේෂයෙන් අන්න මෙහෙණින් වහන්සේ ඉන්නවා, ධම්මපාලි මෙහෙණින් වහන්සේ ඉන්නවා. ඒ වගේම අපේ පන්සලේ කලනවංශ හාමුදුරු, විමල වංශ හාමුදුරු ඉන්නවා. උන්වහන්සේලාටත් දැනුම් දෙන්න පුළුවන්. එන යන අයට හැමෝම මට දැනුම් දෙන්න පොහොය වැඩසටහන ඔබට අවශ්‍යයිද නැද්ද කියලා. අවශ්‍ය නම් අපි අප්‍රේල් මාසෙ ඉඳලා නැවත පවත්වනවා. අනවශ්‍ය නම් ඔය යන විදිහටම යනවා. ඔව්. මයික්‍රොෆෝනේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. මම කැමති පොයේ දවසේ සීල ව්‍යාපාර වැඩසටහන පවත්වනවට. කැමතියි. හොඳයි. සාදු. හොඳයි. ඒ වගේ අන්න එහෙම අදහස් පළ කරන්න. මොකද මේ සහභාගීත්ව වැඩසටහනක් නේක. එතකොට මෙතන ඉන්න එපා පිරිසක්. නැත්තම් මම මෙතන පුරුවට ඇවිල්ලා වාඩිලා හිටියට වැඩක් නැහැ. සීල වැඩසටහනකට ඔන්ලයින් සීල් ගන්නවා කියලා කියන්න එපා මට ගෙදර ඉඳන්. එතකොට එහෙනම් මමත් ඔන්ලයින් සීල වැඩසටහන කරන්නම් මගේ කුටි ඉඳන්. ඒත් ඉවරයිනේ වැඩි. එහෙමනම් එහෙම කරමු නේ දිල්හන් මහතා. මම කුටි ඉඳන් සීල් දෙන්නම්. ඔබ ගෙදර ඉඳන් සීල් රකින්න. සීල වැඩසටහනට. එහෙම නොවේ නම් මෙතෙන්ට ඇවිල්ලා සහභාගී වෙලා ඒ උතුම් පොහොය වැඩසටහන පවත්වන්න කැමති නම් ඔබ සංවිධානය වෙලා මට ඒ බව දැනුම් දෙන්න. මෙහින් වහන්සේලා ඉන්නවා. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඉන්නවා. හැමෝම එකතු වෙලා ඒ අවස්ථාව උදා කරලා දෙන්න මිනිසයන්ට. මේ ගමේ අයටයි මේ දුර බැහැර ඉඳලා එන ඔබ හැමෝටමයි ආරාධනා කරනවා ඒ සඳහා. හොඳයි. ඒක ඊළඟ පණිවිඩය. තෙරුවන් සරණයි හාමුදුරනේ. මමත් කැමති මේ ආරාමයේලා සිල් සමාදන් වෙන්න අපි හරි කැමති හාමුදුරනේ. අපි කඩවත ඉඳන් එන්නේ. දුර ඉඳලා එන්නේ කොහේ ඉඳලාද එන්නේ? කඩවත ඉඳන් අපේ. කඩවත ඉඳලා. එන්න පුළුවන්ද එහෙම? එන්න පුළුවන් හාමුදුරනේ. හොඳයි. එහෙනම් ඊටාම සතුටුයි. තෙරුවන් සරණයි හාමුදුරනේ. සුවපත් වේවා නිමනම් වෙත්වා. එහෙනම් ඔන්න ඔය විදිහට දැන් අදහස් පළ කරනවානේ හොඳයි. ඒ විදිහට අපිට තව දැනගන්න හම්බ වෙන්නේ. ඒ විදිහට දැනගත්තාම අපි ඒ සඳහා ක්‍රියාත්මක වෙමු. මොකද මම පැවිදි වෙලා අද නම් පැවිදි වුණේ ඊට පහුවෙන් ඉඳලා පොහොය වැඩසටහන් කරන් ආපු පුද්ගලෙක් කවුරු හිටියත් නැත. තනියෙන් කිව්වේ සහයෝගයක් මිනිස්සු දුන්නත් නැතත් මට මම තනියෙන් බණ කියන් ආපු පුද්ගලෙක් කර කුඩා බෝධිය වැලි
මිදුළු ඉඳගෙන මිනිස්සුන්ට පොය වැඩසටහන් කරේ. ඒ වැඩසටහන් වලින් මිනිස්සු ප්‍රයෝජනෙ ගත්තද නැද්ද කියලා මම දන්නේ නැහැ. ඉතින් එහෙමනේ හැමදාම වෙන්නේ. ඉතින් ඒක නිසා ප්‍රයෝජනෙ ගන්න පිරිසක් හිටියා, නොගන්න අයත් හිටියා. ඉතින් ගත්ත අයත් ඉන්නවා, නොගන්න අයත් ඉන්නවා, නොගන්න අයත් ඉන්නේ. ඉතින් නොගන්න අය තමයි වැඩි හරියක් ඉන්නේ ලෝකේ. ධර්මයේ ගන්න අයට වඩා. ඉතින් ඒක කොහොම වුණත් අවසානයේ මේ පොය වැඩසටහන් නතර වුණා. එක එක හේතු නිසා. නමුත් මම ඇත්තටම කැමතියි පොය වැඩසටහන කරන්න. මොකද ඒකෙන් අර අපේ උපාසකම්මලා වගේ ගොඩක් උපාසකම්මලා එකෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්නවා කියලා මම දැක්කා. අපිට ආපු මේ බාධාත් එක්ක තමයි නතර වුනේ. ඒ නිසා අපි නැවත පොහොය වැඩසටහන ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒකයි. විශේෂයෙන්ම විහාරස්ථානයක පොහොය වැඩසටහනක් තියෙන්න ඕන. අපිට ඒක මේ සනරාම රාත්‍රියයි තව නොඑක් හේතු නිසා මගහැරිලා ගියා. නමුත් ඉදිරියේදී අපි ඒ සියලුම බාධා දුරු කරගෙන අනිවාර්යයෙන්ම සිංහල අලුත් අවුරුද්ද කියන්නේ සිංහල ක්‍රමයට අනුව අවුරුද්ද උදා වෙන මාසය බක් මාසය සිංහල අලුත් අවුරුද්ද. එහෙනම් සිංහල අලුත් අවුරුද්දට අනුව අලුත් අවුරුද්දේ පළමු වැඩසටහන නැත්තම් අප්‍රේල් මාසේ මම හිතන්නේ 12ද කොහෙද ඉන්නේ පොයේ 12 හරි 13 හරි සිංහල අලුත් අවුරුද්දට එක්ක අලුත් අවුරුද්ද පරණ අවුරුද්දේ 12 වෙනිදා ස්වාමීන් වහන්සේ. පරණ අවුරුද්දනේ. පරණ අවුරුද්ද. හොඳයි. අන්න එදාට අපි පොහොය වැඩසටහන කරනවා. එහෙනම් එදාට පුළුවන් ඔබට සිංහල අලුත් අවුරුද්ද සමරන්න ශ්‍රී අරණ විහාරයට එන්න. අපි පෙන්වා දෙන්නම් ඔබට නියම සිංහල බෞද්ධයෙක් විදිහට සිංහල අවුරුද්ද සමරන්න ඕන විදිය. ඒ විතරක් නෙවෙයි සිංහල බෞද්ධයන්ගේ හැබෑ අවුරුද්ද ඇවිල්ලා උතුම් වෙසක් පොහොයයි. වෙසක් මංගල්‍යයයි. මේක ඇවිල්ලා පස්සේ කාලෙක හදාගත්ත මේ Hindu සම්ප්‍රදායෙන් ආපු ක්‍රමවේදයක් විතරයි. ඒ කියන්නේ අපි වැඩි විවේචනය කරන්න යන්නේ නැහැ. මොකද මේක ලංකාවේ සමාජ සන්දර්භයේ දේහයත් එක්ක බැඳිලා තියෙන කාරණාවක් නිසා මම ඕක ගැන වැඩි කියන්න යන්නේ. හැබැයි එක දෙයක් කියන්න කැමතියි මම සිංහල බෞද්ධයන්ගේ නියම අවුරුද්ද වෙසක් මංගල්‍ය. ඒ අපි ඉහෙලින්ම සමරමු එන එළඹෙන වෙසක් මංගල්‍ය බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. හොඳයි. තව මොනවද තියෙන අදහස් සහ ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. නැත්නම් අපි පින් අනුමෝදනාව සිද්ධ කරලා අදට කටයුතු අවසන් කරනවා මේ සනරාමර රාත්‍රියේ. තව තියෙනවා නම් ප්‍රශ්න හරි ඉදිරිපත් කරන්න තියෙනවා. සන්තමල්ලි අත උස්සලා තෙරුවන් සරණයි පින්වත් ස්වාමීනි. සරණයි රසත් මහතා. කාලෙකින් හඬ උතුම් අසිරිමත් සම්බුද්ධ ශාසනයේ උතුම් අග්‍ර ශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ, උතුම් ဒုတိ ය ශ්‍රාවක මුගලන් මහරහතන් වහන්සේ, උතුම් රාහුල මහරහතන් වහන්සේ ආදී ඒ උත්තම මහා උත්තමයන් වහන්සේලාගේ අනන්ත අප්‍රමාණ ගුණ දරන්නා වූ ඔබ වහන්සේගේ උතුම් දෙපා වන්දනා කරනවා පින්වත් ස්වාමීනි. වන්දනා වෙත්වා. සරණයි. ස්වාමීනි මම අද මේ කතා කළේ මේ පොය දේශනාව ගැන අදහසක් ඉදිරිපත් කරන්න පින්වත් ස්වාමීනි. අපේ මේ ලෝතුරු අරණ සදහම් මණ්ඩපයේ පොය දේශනාව ආරම්භ කෙරුවේ අපි පින්වත් ස්වාමීනි 2021 අවුරුද්දේ මැදින් පුර 15ක පොය දවසේ. ඒ මැදින් පුර 15ක පොය දවසේ ආරම්භ වෙච්ච මේ පොය දේශනා වැඩසටහන පොය දේශනාවල් 25ක් සිද්ධ කරන්නට යෙදුණා ඔබ වහන්සේ විසින්. ඒවා අපි කලින් හිටපු ඔබ වහන්සේ වැඩ හිටපු අර කටුකැලිය කුඩා බෝධිය විහාරස්ථානයේ ඉඳගෙනත් ඊට අමතරව ශ්‍රී අරණ විහාරයේ ඉඳගෙනත් මේ දේශනා 25ම සිද්ධ කරන්නට යෙදුණා. ඒකේ අවසාන දේශනාව විදිහට 2023 අවුරුද්දේ බිනර පුර 15ක පොහොය දවසේ තමයි අවසාන පොහොය දේශනාව සිදු වුණේ. එතකොට මේ ආරම්භයේ පළවෙනි 2021 මැදින් පුර 15ක පොහොය දේශනාව පළවෙනි පොහොය දේශනාව විදිහට සිද්ධ කරද්දී ඒකෙදි තමයි ඔබ වහන්සේ අපිට කියලා දුන්නේ විශේෂයෙන් මම ඉගෙනගත්තු කාරණේ තමයි පින්වත් ස්වාමීනි මේ උතුම් සම්බුද්ධ ශාසනයට 16ක් විදිහට වැඩ කරන්නේ කොහොමද කියන එක. ඒක තමයි මම මේ මගේ දහම්මගේ මට මුල් බැහැගත්තු එදා මෙදා තුර අදටත් හදවතේ ඊටාම ගැඹුරින්ම තැම්පත් වෙච්ච කාරණය කුක්කුට මිත මැද්දාගේ දේශනාව උපයෝගී කරගෙන ඔබ වහන්සේ උතුම් දහම් සාකච්ඡාව සිද්ධ කළායේ මැදින් පුර 15ක පොහොය දවසේ 2021 අවුරුද්දේ. ඒකෙදි මට කියලා දුන්නා ඔබ වහන්සේ මේ උතුම් සම්බුද්ධ ශාසනයට 16ක් විදිහට වැඩ කිරීමේදී ඒකේ ඇති උපරිම ඵලය නෙලා ගන්න හැකි බවත් ඒ ඵලය නෙලාගන්නේ කොහොමද කියන එකත්. ඒක අද දේශනාවේදීත් ඔබ වහන්සේ ආරම්භයේදීම ඒක අදත් ඔබ වහන්සේ විසින් ඒක තවදුරටත් සපත කරන්නට යෙදුණා.
ඒ කාරණේම කොහොමද මේ 16ක් එහෙම නැත්නම් මේ ශාසනයට දායාද වෙලා කොහොමද කටයුතු කරන්න කියන කාරණේ තමයි ඔබ වහන්සේ මුල් දේශනා කොටසේදී අද දවසෙත් පැහැදිලි කරන්නට යෙදුනේ. ඉතින් ස්වාමීනි මේ දේශනා පොය දේශනා වලදී තිබිච්ච විශේෂත්වය තමයි ඔබ වහන්සේ ලෝතුරු වරණ සූම් දේශනාවෙදිත් සනරාමර දේශනාවලදීත් එහෙම නැත්නම් ඔබ වහන්සේ තවත් විශේෂ අවස්ථාවන් වලදී පිටතට වැඩම කරලා සිදු කරපු වෙනත් දේශනාවලදීත් ඒ ලැබෙන කාලයන් අනුව වෙනස් විදිහේ දේශනා තමයි සිද්ධ වුනේ. එතකොට ලෝතුරු වරණ සූම් දේශනාවේදී එක දිගටම ගලාගෙන ආපු ගැඹුරින් ගැඹුරට යන ක්‍රමයට ඔබ වහන්සේ සරලව පටන් අරගෙන ඒ දේශනා සිද්ධ කරන්නට යෙදුණා. වෙනත් දේශනා සිදු කරද්දී පිටතට වැඩම කරලා සිදු කරන දේශනාවල් වලදී ඒ ස්ථාන වලට අනුව සහ ඒ පැමිණෙන පිරිසට අදාළව විශේෂ කාරණයක් හේතු කරගෙන තමයි ඔබ වහන්සේ දේශනා සිද්ධ කළේ. ඒ වගේම සනරාමර දේශනාව සද්ධානුසාරී සද්ධානුසාරී විදිහට මේ ධර්ම දේශනා පෙළගස්සගෙන මහා විශේෂ දේශනා විශිෂ්ට විදිහට ඒ දේශනාව සිද්ධ කරන්නට යෙදුණා. එතකොට පින්වත් ස්වාමීනි මේ පොය දේශනාව කියලා ගත්තන් පස්සේ අපි වටපිටාවත් සබහා දහමත් පොය දේශනාවට සැරසීලා තියෙන්නේ. ඒ අසිරිමත් බුදුරජාණන් වහන්සේලා 4 නමකට සෙවන දුන්නු සඳ පායමින් ඒ පොය දේශනා පොය දවසට සූදානම් වෙනවා. වටපිටාවත් සූදානම් වෙනවා. ඒ විතරක් නෙවෙයි අපි රටක් විදිහට ගත්තන් පස්සේ අපි ජන සමාජයත් පොය දවසට සූදානමක් තියෙනවා. විශේෂයෙන් ආයතනවල නිවාඩු ලැබිලා, රාජ්‍ය ආයතනවල නිවාඩු ලැබිලා සහ ජනතාවත් ඒ පොය දවසට වෙනම ස්වභාවිකවම වගේත් ඒ වගේම හිතාමතත් පොය දවසට සූදානමක් තියෙනවා. එතකොට අපේ පොය තියෙනවා. එහෙමයි. එදා ඒක විශේෂයෙන්ම සූදානමක්. ඔව්. එතකොට ස්වාමීනි දැන් අපි පොය වැඩසටහන කලින් ඔබ වහන්සේ ආරාමේ ඉඳගෙනත් ආරාමේ බාහිර පරිසරයේ වටපිටාව උපයෝගී කරගෙනත් පොය දේශනා සිද්ධ කරන්නට යෙදුණා. එතකොට ඒ වයිදී මුලින් උදේවරුව විශේෂ ධර්ම දේශනාවක් සිදු කරමින් ඒකට ප්‍රවේශයක් යොදා ගනිමින් සහ උතුම් අසිරිමත් සම්බුදුරජාණන් වහන්සේ වෙත සම්බුද්ධ පූජා පවත්වමින් ඒ අපූර්ව මහා පින්කමක් විදියට ඒ සිද්ධ වුණා. ඊට පස්සේ සවස් වරුවේ විශේෂ දේශනාවක් ඔබ වහන්සේ විසින් තෝරාගත්තු සරල දේශනාවක්. මොකද මේ පොය දවසට විවිධ ප්‍රදේශවලින් විවිධ පින්වතුන් උපාසක උපාසිකාවන් පැමිණෙන නිසා ඔබ වහන්සේ ඊට සරිලන විදිහට ඒ පොය අරමුණු කරගෙන මේ සම්බුද්ධ ශාසනය අසිරී විදහා පාමින් අපිට ගුණධර්ම හදාගන්න විදිහක් කියලා දුන්නා. ඒ නිසා ස්වාමීනි මමත් බොහොම ගෞරවයෙන් යෝජනා කරනවා ඒ වගේම මේ උතුම් සම්බුද්ධ ශාසනයට 16ක් විදිහට කටයුතු කරන්න කියලා දුන්න ඔබ වහන්සේගෙන් ඊ타ත්ම ගෞරවයෙන් දෙපා වන්දනා කරමින් ඔබ වහන්සේට ආරාධනා කරනවා අපේ පින්වත් ස්වාමීනි අපි පොයි වැඩසටහන් 25කදී මෙය తాවකාලිකව නැතර කරන්නට යෙදුනා. දැන් සූම් දේශනත් නැවත ආරම්භ කරන්නට කටයුතු කරන නිසා නැවතත් පොය දේශනා අපේ ශ්‍රී ලංකා වාසී ලෝකවාසී මේ සෑම සියලු දෙනාටම මේ උතුම් සම්බුද්ධ ශාසනය සැනසෙන්නට බලාපොරොත්තු වෙන ඒ සඳහා පාරමිතා පුරමින් සිටින පාරමිතා පුරා සිටින මේ සෑම සියලු දෙනාගේම යහපත වෙනුවෙන් ඒ පොය දේශනාව ආරම්භ කරනවා සේක්වායි පින්වත් ස්වාමීනි මම ඊ타ත්ම ගෞරවයෙන් ලෝතුරු වරණ අපි සංවිධායක මණ්ඩලයේ විදිහටත් ලෝතුරු වරණ ශ්‍රාවක ශ්‍රාවිකාවන් වෙනුවෙනුත් ඔබ වහන්සේගේ උතුම් දෙපා ස්පර්ශ කරමින් වන්දනා කරමින් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා අපේ පින්වත් ස්වාමීනි තෙරුවන් සරණයි පින්වත් ස්වාමීනි සාදු අපි ඒ ඉල්ලීම වෛද්‍ය වසන්ත කුමාරසිරි මහතා ඊටාම සාදරයෙන් අපි ඒ ඉල්ලීම පිළිගන්නවා. අපි අනුව ලබන අප්‍රේල් මාසේ 12 වෙනිදා සිට නැවත ශ්‍රී අරණ විහාර දැන් අලුතෙන් පටන් ගන්න ඉතින් කලින් කුඩා බෝධියනේ. දැන් මේ පෙහෙවස් අරණ නම පෙහෙවස් අරණ නමින් අපි පොහොය වැඩසටහන් මාලාව නැවතත් පටන් ගන්නවා ලබන අප්‍රේල් මාසේ ඉඳලා 4 දිබ්බාගේ ඉඳලා එන්න බැරි අය ඉන්න තැනක ඉඳගෙන මේ මාධ්‍ය ඔස්සේ හරි අපේ ඒකට ලක්කණ්ඩ සම්බන්ධ වෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත්
YouTube සම්බන්ධ වෙනවනේ. ඒ නිසා අපිට මේ මාධ්‍ය ඔස්සේ හරි YouTube ඔස්සේ හරි සම්බන්ධ වෙලා කොහේ හරි ඉඳගෙන කමන්නේ පොහොය වෙන්න, පිරිසුදු වෙන්න. පිරිසුදු වාසය සඳහා පෙහෙවස් සරණට එන්න කියලා ආරාධනා කරනවා. එහෙමනම් සකල සිංහල බෞද්ධ ජනතාවටම බොහොම කරුණාවෙන්